ඉතින් අද අපි හදන්න යන්නේ තරුවක්. අපි බලමු හදන විදිහ. අපිට අවශ්‍ය නම් මේ වගේ ත්‍රිකෝණයක්. ඕගොල්ලන්ට මේ එක සමානම ඕනි මේ තුනම. එතකොට ඕගොල්ලෝ තරු ඕනි ප්‍රමාණයක් හදා එක තරුවක් හදන්න ඕගොල්ලන්ට ඕනි මේ වගේ ත්‍රිකෝණ හතරක්. ඒ කියන්නේ උණ කෑලි වලින් බැලුවොත් එහෙම 1 2 3යි 4යි මේ ඔක්කොම තියෙනවා 9ක්. 9ක් නෙමෙයි 12ක් ඕනේ ඔක්කොටම. ඔක්කොම තරුවක් හදන්න ඕගොල්ලෝ 12ක් ඕනේ. මේ දින්නේ මම මේ දෙක මේ වගේ දෙකක් කමුණගෙන දින්නේ මේ මෙහෙම. ඕගොල්ලන්ට ලේසි මෙහෙම තරුවක් හදාගන්න. ඊට පස්සේ ඕගොල්ලෝ පේන ඇති මේ මම ලොකු තරුවක් හදාන්න තියෙනවා. ඊට පස්සේ අපි දැන් මේ තරුව හදාගන්න ඕනි. මම මෙතනින් කට් කරනවා මේ තරුව මම හදලා අය මේක දාන්න. හරි guys ඉතින් මම ත්‍රිකෝණ ටික සම්බන්ධ කරගෙන ඉවරයි. ඕගොල්ලෝ පේන ඇති මේක වගේම මේ තරුව වගේම මේ තරුවක් තියෙනවා. මේ ත්‍රිකෝණ දෙක සම්බන්ධ කරලා මේ ත්‍රිකෝණ දෙක සම්බන්ධ කරලා ඉවරයි. අපි දැන් බලමු මේ වගේ තරුව නිර්මාණය කරගන්නේ කොහොමද කියලා. කියන්නේ මේ දෙක දැන් එකට සම්බන්ධ කරන්නයි තියෙන්නේ මෙහෙම තියලා. මම මේ දෙක සම්බන්ධ කරගෙන ඕගොල්ලන්ට මේ මං තරුව පුම්බලා තව වැඩ ටිකක් තියෙනවා. පුම්බන්න තියෙනවා. තව මේකට මුක්කු ගහනවා කියලා කියන්නේ මේකට තව මේ උණ බට කෑල්ලක් කරන් මෙහෙම ගහන්න දෙනවා. එතකොට මේ වගේ තරුව පිම්බිලා එනවා. ඔයගොල්ලෝ පේනවා මේ ගහලා තියෙනවා. හරි ඉතින් මම මේ තරුව සම්බන්ධ කරගෙන ඔයගොල්ලන්ට පෙන්නන්නම්. ඉතින් අපි දැන් මේ ත්‍රිකෝණ මේ වගේ තරු දෙක එකට සම්බන්ධ කරගමු. ඔයගොල්ලන්ට අවශ්‍ය වෙනවා මේ වගේ නූල් කෑලි දෙකක්. දෙකක් කියන්නේ මේ වගේ නූල් කෑලි දැන් මෙතන දෙකයි තියෙන්නේ. මේ දෙක නම් මේ දෙකට වැඩි ඕනි. ඔයගොල්ලෝ මේ වගේ බලා ගන්න. ඔයගොල්ලෝගේ වෙසක් කූඩුව අනුව තමයි මං හදන්නේ මේ වගේ පොඩි වෙසක් කූඩුවක්. ඕගොල්ලෝ සමහර විට ලොකු වෙසක් කූඩුව හදන්න පුළුවන්, පොඩි වෙසක් කූඩුව හදන්න පුළුවන්. මම වගේ සයිස් හදන්න පුළුවන්. ඕගොල්ලන්ට මම වගේ සයිස් හදනවා නම් ඕගොල්ලෝ මේ වගේ ඇදේ ගියාට ගණන් ගන්න එපා. ඒක පස්සේ අපි හදද්දි මේ එකට තියලා අමුණද්දි මේව කරගන්න ඕනේ. හරි ඉතින් අපි හදාගමු. මේ ආකාරයට මෙන්න මේ කෙරවල් දෙක එකට තියන්න ඕනේ. එතකොට ගැලවෙන්නේ නැහැ. අපි අයියෙන් තදට ගැට ගන්න ඕනේ. මේ වගේ පස්සට ගිහින් තිබ්බොත් මේක ඉස්සරහට කරගන්න ඕනේ. නැත්නම් ගැලවෙනවා මේ එසක් කූඩුව. ඉතින් අපි ඒකට අල්ලගමු. හරි ඉතින් මම එකක් ගැට ගහගත්තා. ඊට උඩින් ගැට ගහලා ඕගොල්ලෝ ගේන්නම්. මම මේ ටික ගැට ගහගත්තු ගමන් ඕගොල්ලෝ ගේන්නම්. ඉතින් මම කිව්වා වගේම මේ තරු ටික එකට තියලා හදාගෙන සම්බන්ධ කරගත්තා. ඕගොල්ලෝ පේන ඇති. හරි ඉතින් මම අදටියත් අරගත්තා. අපිට තියෙන දැන් අර මම මුක්කු ගහනවා කියප එක ගන්න. ඕගොල්ලෝ මේ වගේ සයිස් එකට කෑලි 6ක් කපා ගන්න ඕනි. ඕගොල්ලෝ මේ වෙසක් කුඩුව ඕගොල්ලෝ පුම්බන්න පුළුවන් තරමට ඔන්න එන අපි පුම්බලා බලමු. හරි එකක් පිම්බුණා guys. අපි මේ ඔක්කොම පුම්බගෙන බලමු. හරි ඉතින් guys මේ අපි කිව්වා වගේම තරුව හදාගත්තා. ඕගොල්ලෝ පේන ඇති. මේ තරුව වගේම තමයි ඕගොල්ලෝ පේන ඇති. හරි ඉතින් මගේ YouTube channel එක subscribe කරන්න. like එකක් දාලා comment එකක් දාන්න. ඕගොල්ලන්ට ඕනි වෙසක් කූඩු හදන්න ඕනි ඒවා comment කරන්න මට. එතකොට මම ඕගොල්ලෝ හදන විදිය ගේන්නම්. මම තව දානවා videos. හරි එහෙනම් අදට මම වීඩියෝ එක නතර කරනවා. thank you.